ඕගොල්ලෝ නිකමෝ නෙවෙයි. ඕගොල්ලෝ මේ වෙනකන් ඇවිල්ලා තියෙන ගමන ලේසි පහසු එකක් නෙවෙයි. ඕගොල්ලෝ මේක පටන් ගත්තේ නිකන් නෙවෙයි. සහ ඔයාලට ඕන ජීවිතේ ඔයාලට ඕන්නේ අර හැමෝම දකින්න දේවල් ටිකක් දැකලා මැරලා යන්න නෙවෙයි. ඒ නිසා ඔයා වෙනුවෙන් ඔයා මේක කරගත යුතුයි. ඊළඟ කාරණා. ඕගොල්ලොන්ව මේ වෙනකන් මේ මට්ටමට ඇදලා අරගෙන ආපු වටේ ඉඳන් ඔයාට උදව් කරපු පිරිස්. ඔයා මේතනට ආවේ නිකන් නෙවෙයිනේ. ඇත්තටම ඔයා මේතනට එන්න කරපු විරෝධයක් නැහැ. ඔයා වටේ ඉන්න අම්මලා තාත්තලා සහ ඒ ඕගොල්ලන්ට සපෝටිව් මිනිස්සු පිරිසක් ඉන්නවා. ඒ මිනිස්සු විඳින්න බල උපරිම ලෙවල් එකේ දුක් විඳගෙන. අර නිකන් අම්මලා තාත්තලා මතක් කරන්න තමයි ඒගොල්ලෝ මේ වයසේ එයාලගේ ආස්වාදයට මොනවද කරන්න කියලා. එහෙමත් කලාතුරකින් මොකක් හරි කරෙන්න ඉතුරු හැම එකම ඕගොල්ලන්ව ඉස්සරහට තල්ලු කරන්නමයි නේද මේ මිනිස්සු දකලන්නේ. දැන් ඔයාලගේ ජීවිතේ මේ වෙලාවේ අනාගතය ගැන තියෙන හීන හිතන්න. ඔයාලගේ ජීවිතේ කොයි තැනකවත් තියනවද මේ වෙලාවේ ඕගොල්ලෝ හිතන ඔයාලා දකින්න ඩ්‍රීම් එකේ ඔයාලා දකින්න හීනේ කොහෙවත් තියනවද? මම ලොකු වෙලා ළමයින්ට හරියටම ක්ලාස් ෆීස් එක දෙන්න ඕන වෙලාවට. මම ලොකු වෙලා ළමයින්ට හොඳට කන්න දෙනවා. මම ලොකු වෙලා කොහොම හරි උංග කැම්පස් එක ඕව තියනවද හීනවල? නෑනේ. ඔයාලගේ ඔළුව ඇතුලේ බහුතරයක් කරන ඔයාලගේ ජීවිතේ විනෝදාස්වාදේ මම මෙහෙම දේවල් කරනවා මම මෙහෙම ගියක් හදනවා මම මෙහෙම වාහනයක් ගන්නවා මම මෙහෙම රටකට යනවා ඒ වගේ ඕගොල්ලන්ගේ හීන ටිකක් ළමයි තියෙන්නේ. ඔය අම්මලා තාත්තලාත් ඔතන ඉද්දි මේ මිනිස්සුන්ගේ තිබෙන ඔය හීන තමයි. හැබැයි ඕගොල්ලොත් එක්ක ඔයාලා හම්බුනාට පස්සේ ඔයාලව මේක ඇතුලේ කොට දාන එක මේ මිනිස්සුන්ට තිබුණ හැම හීනටම වඩා ලොකු වුණා. අන්තිමට යාලට විඳින්න තිබුණ දේවල් සෑහෙන ප්‍රමාණයක් පැත්තකට දාලා මේ මිනිස්සු අමාරුවෙන් ඕගොල්ලන්ව මේක ඇතුලේ තල්ලු කරගෙන යන ඉස්සර. හැම ළමයාටම ඔහොම කතන්දර නැද්ද ඕන තරම් ඔයාලගේ ඉදිරි ගමන වෙනුවෙන් මේ මිනිස්සුන්ගේ දේවල් කැප කරන උදාහරණ ඕන තරම් නැද්ද? ළමයි ඒගොල්ලෝ ඔයාලා වගේ මේ වෙලාවේ හිටියේ හින ඉස්සරහක් තමන්ගේ ගැන හිත තමයි. හැබැයි ඕගොල්ලෝ වෙනුවෙන් සියල්ල කැප කරන්න මේ මිනිස්සුන්ට පුළුවන්. අම්මලා තාත්තලා විතරක් නෙවෙයි තව වටේ ඒ වගේ මිනිස්සු ඇති ඔයාලට හරියනකම් බලන් ඉන්න මිනිස්සු. ඒ මිනිස්සු මේ අවුරුදු ගාණක් ඕගොල්ලන්ව ඊට පරිස්සමට හදාගෙන ඇවිල්ලා මේ මට්ටමට ඇවිල්ලා දැන් මෙතනදී යාලට කරන්න පුළුවන් දෙයක් නැහැ. මේ කාලේ තනි කර තියෙන ඕගොල්ලන්ගේ අතේ විතරයි. එයාලට මේක කන්ට්‍රෝල් කරන්න බෑ. දැන් ඔන්න පළවෙනි වතාවට ඕගොල්ලන්ට බාර දීලා තියෙන ඕගොල්ලන්ගේ ජීවිතය හරි ගස්ස ගන්න කියලා මෙච්චර කල් ඒගොල්ලෝ පස්සෙන් ඇවිල්ලා. තමයි මේ මිනිස්සු එච්චර කාලයක් බලව මේකට තල්ලු කරගෙන ඇවිල්ලා. ඔයාලට ඒ කියන්නේ යාලට තව බැරි නිසා පුළුවන් නම් ඇවිල්ලා පේපර් එකක් ලියලා දෙයි. එහෙම පුළුවන්කමක් තියෙනවා. දැන් යාලට බෑ ඒක කරන්න. යාලා පුළුවන් හැටියට සපෝට් එකක් දෙනවනේ. හැබැයි 99%ක්ම වැඩේ තියෙන ඕගොල්ලන්ගේ අතේ. එහෙම ඔයාලව විශ්වාස කරලා ඔයාලව මේතැනට නිකන් හදලා ඕගොල්ලන්ගේ අතට ජීවිතේ වාර දුන්නම ඔයාලට තියෙනව නේද ඊටාම බරපතල වගකීමක් ඒ මිනිස්සුන් අනිත් පැත්තට පොඩි ස්තුතියක් වශයෙන් මේ වැඩේ හරියට ඉවරයක් කරලා පෙන්නන්න. ඒ මිනිස්සුන්ට ඒ ගෞරවය දෙන්න ඒ මිනිස්සු වටිනවනේ. ඒ මිනිස්සු ඒකට උරුමයි නේද? ඒ මිනිස්සු ඒකට සුදුසුයි නේද? ඒ කියන්නේ අම්මේ මම මේක කරා තාත්තේ මම මේක කරා කියලා ඒ වචන ටික අහන්න ඒ මිනිස්සු සුදුසු නැද්ද? ඒ මිනිස්සු ඒක දැකලවත් සතුටු වෙන්න ඕනේ නැද්ද? ඒ මිනිස්සු කරපු කැපකිරීම ඒකට මදිද? තව කරන්න ඕනද මේ මිනිස්සු? එහෙමද? නෑනේ. ඉතින් එහෙම පිරිසක් ඉන්නවා උඹලට හරියනකම් මේ මිනිස්සුගේ සියලු දේ දිය කරලා උඹලා පස්සෙන්. ඒතර අනිත් පැත්තට සාධාරණයක් කරන්න ඕන ළමයි. එහෙම නැත්තම් ඒක මා රවුල්. ඒ කියන්නේ ඒ ණය මන් දන්නේ නැහැ වල කොහොමද ගෙවන්නේ කියලා. ඒකම කරේ නැත්තම්. අනිත් කාරණාව. උඹලට වරදිනකම් බලන් ඉන්නේ කොච්චර ඉන්නවා. ඒක බොහොම ළඟ ඉන්න මිනිස්සු වෙන්න පුළුවන්. සමහරට යාළුවෝ වගේ ඉඳලා දැන් තරහ වෙච්ච වෙන්න පුළුවන්. නෑදෑයෝ වෙන්න පුළුවන්. උඹලට වරදිනකම් බලන් ඉන්න මිනිස්සු මතක නැහැ. බලන් ඉන්න උඹලට කියලා වෙනකම්. කටකඩිච්ච කතා ඇහිලා නැද්ද මේ මිනිස්සු කියපු? ඉතින් මේ කතන්දර හැමදාම සදාකාලික වළංගු වෙලා ඉන්න දෙනවද ඔයගොල්ලෝ? ඒකට උත්තරයක් දෙන්නේ නැහැ අනිත් පැත්තට. ඒ ඔයා මෙහෙමයි නේද කිව්වේ දැන් මොකද කියන්නේ කියන ඒ බැල්ම අහන්න එපා. බලන්න නිකන්. ඒ ඇති. මේ මිනිස්සුන්ගේ ආයේ ප්‍රශ්න අහන්න ඕනේ වැඩේ කරලා ඉවරනවා. පොඩ්ඩක් බලලා hina වුණා මුන්ගේ ඔළුව ඇතුලේ අර ඔක්කොම වැඩ කරන පටන් නම්බර මම මුන්ට මෙහෙමයි අරකයි මේකයි කියලා. හරිද? එතකොට ආව පිරිසක් ඉන්නව ළමයි ඕගොල්ලන්ට වරදිනකම් බලන් ඉන්නේ. එයාලා බලන් ඉන්න ඔයාලට වැරදුනාට පස්සේ ඔයාට අම්මලට තාත්තලට මේ මිනිස්සුන්ට hina වෙන්න බලන් ඉන්නේ. මිනිස්සු බලන්නේ කටකඩිච්ච කතා කියලා ඒවා හරියනකම් බලන් ඉන්නේ. ඒවා හිම වෙන්න දෙනවද? ඒවට අනිත් පැත්තට ප්‍රතිඋත්තරයක් දෙන්නේ නැද්ද? කයිමාරු වලින් උත්තර දෙන්න යන්න එපා. තමන්ගේ වැඩේ කරලා පෙන්නලා උත්තරේ දෙන්න. ඒක ඔය ඕන එකට වඩා පවර්ෆුල්. කතන්දර ගැදි උනුක් අපිට කතන්දර කියන අපි උන්ට කතන්දර කියන වැඩක් නෑ ළමයි. එහෙම ප්‍රාථමික මිනිස්සු වෙන්න එපා. එහෙම මිනිස්සු ඉන්නවා ලෝකේ. ඔයාලා ඉතින් වැටෙන්න එපා. ඔයගොල්ලෝ මිනිහෙක් කතන්දර කියවම හා කියලා ඉඳලා අනිත් පැත්තට වැඩක් කරලා රිටර්න් එක දෙන්න. ඊට උට නිකන් කෝචොක් කරගෙන යන්නත් එපා. ඔයා වැඩේ කරා ඉතරයි කතන්දරේ. අර ප්‍රිමිටිව් වෙන්න එපා. හැම එකටම කෑගඩ ඇයි එහෙම වෙන්න එපා. වැඩෙන් වා කවුද කියලා පෙන්න. හරි. ඔන්නෝම කාරණා තුනක් තියෙනවා අමතක කරන්න එපා. ඔයා මේක කළ යුතු හේතු. ඔයා වෙනුවෙන් ඔයාට හරියනකම් බලන් ඉන්න පිරිස් වෙනුවෙන් ඔයාට වරදිනකම් බලන් ඉන්න පිරිස් වලට උත්තරයක් ලබා දීම වෙනුවෙන්. ඕන් ඔහොම දේවල් ටිකක් නිසා ඔයා මේක කරන්නේ අමතක වෙලා ගිහිල්ලා නම් තිබුණේ ඇයි මේක කරන්න කියලා පළවෙනිට ඒක මතක් කරගන්න. ඒක අද මේකෙන් පස්සේ හිතන්නේ. ඒ අනිවාර්යෙන් හිතන්න උඹලා දැන් පොඩි උන් නෙවෙයි. ඒ ළමාලා අපිට මානසිකවත් ඉන්න එපා.